හරි. අද අපි බලන්න යන්නේ 2023 A-level paper එකේ යාන්ත්‍ර විද්‍යාව රචනා ප්‍රශ්නේ. ඉතින් හරිම ලස්සන රේඛීය චලිතය සහ භ්‍රමණ චලිතය මික්ස් වෙච්ච ගණනක් තමයි දීලා තියෙන්නේ. අපි එහෙනම් ගණන හදමු. ඒකේ පස්වෙනි ප්‍රශ්නේ A කොටසේ කියනවා ක්‍රිකට් තරගයකදී වේග පන්දු යවන්නේ රූපයේ දැක්වෙන පරිදි පොළොව මට්ටමේ සිට මීටර් 2ක් උසින් 35 ms ඍණ එක්ක තිරස් ප්‍රවේගයකින් පොළවේ නොවදින පන්දුවක් කියන්නේ ෆුල් ටොස් පන්දුවක් යොමු කරයි. පන්දුව පිත්තේ වැදීමට පෙර 17.5ක් මීටර් තිරස් දුරක් ගමන් කරයි. වායු ප්‍රතිරෝධයක් නොමැතිව කල්පනය කරන්න. හරි. ඒගොල්ලෝ රූපය දීලා තියෙනවා අපි ඒක අඳගමු. ඒගොල්ලෝ පන්දුව බිම නොවදින පරිදි යොමු කරනවා කියලා තමයි කියන්නේ. ඒගොල්ලෝ දීලා තියෙනවා මේ පන්දුව යොමු කරන්නේ පොළොව මට්ටමේ සිට මීටර් 2ක් උසින් කියලා. හරි. බැට් එක තියෙන්නේ ඔයාලා දන්නවා පන්දුවකට ගහද්දි බැට් එක තියෙන්නේ පොළොව මට්ටමේ සිට යම් උසකින්. ඉතින් අපි මේ උස h කියලා දාගමු මොකද ඒ උසත් අහනවා අපි. හරි. මේ උස h මේ උස 2 මීටර කියලා ඒගොල්ලෝ දීලා තියෙනවා. යොමු කරන්නේ 35යි ms ශ්‍රේණ එකකින්. හරි. තිරස් ප්‍රවේගය. ඒතර මෙතන තිරස් ප්‍රවේගය ආරම්භයේදී බිඳුවයි. හරි. ඒගොල්ලෝ පළවෙනි ප්‍රශ්නය අහනවා පන්දුව බැට් එකේ වදින්න කොච්චර කාලයක් ගත වෙනවද කියලා. ඉතින් හරිම ලේසි. අපි දන්නවා තිරසට s = ut දාන්න පුළුවන්. අපිට දීලා තියෙනවා 17.5යි කියලා මේ දුර. දත්තයක් විදිහට. ඉතින් s කියන්නේ 17.5යි. එයා දීලා තියෙනවා. ut එයාලා දීලා තියෙනවා 35යි කියලා. අපිට හොයන්න තියෙන්නේ t. හරිම ලේසි t උක්ත කරගන්න තියෙන. එතකොට එනවා අපිට කාලය 0.5යි තප්පර. හරි. ඊළඟට යාලා දෙවෙනි ප්‍රශ්නෙන් අහන්නේ මේ h උස. ඉතින් h උස හොයන්න කලින් අපි දැන් කාලය දන්නවා. එන්නේ මෙතන සිරස් උසක් දන්නවා. අපි සිරසට s = ut දන භාගය at වර්ගය දානවා. ඔයාලා දන්නවා මෙතන ut පදයේ කෙලින්ම බිඳුවක් වෙනවා. මොකද ආරම්භයේදී සිරස් ප්‍රවේගය බිඳුවයි. සිරසටනේ දාන්නේ. මේක දැම්මේ තිරසට. සිරසට s = ut දන භාගයක් at වර්ගය දාද්දී ut බිඳුවක් වෙනවා. ඒක ශූන්‍යය. භාගයක් ඒ කියන්නේ 10 ගුරුත්වජ ත්වරණය සිරසට දාන්න හින්දා. එතකොට 10 දෙකෙන් කැපුණාම 5යි. දන්නවා t 0.5 වර්ග වුණාම 0.25යි. එතකොට 5 වරක් 0.25යි. එතකොට එනවා අපිට සිරස් උස. ඒ කියන්නේ මෙන්න මේ යොමු කරන මට්ටමේ ඉඳලා මෙන්න මේ උස එන්නේ. අපිට එනවා 1.25යි මීටර්. හැබැයි යාලා අපෙන් අහන්නේ මෙන්න මේ උස නෙමෙයි. අපෙන් අහන්නේ පොළොව මට්ටමේ සිට උස. එහෙනම් අපි දන්නවා පොළොව මට්ටමේ සිට පන්දුව යොමු කරන ස්ථානයේ මීටර් 2ක් තිබ්බා. මේ පොළොව මට්ටමේ සිට මීටර් 2ක් තිබ්බා. මේ උස අපි දැන් හොයාගත්ත 1.25යි කියන්නේ. එහෙනම් මේ උස 2 1.25ක් අඩු ගන්න තියෙනවා. එම නිසා h = 2 1.25ක් අඩු කරාම අපිට යනවා 0.75යි මීටර්. හරි. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නෙන් අහනවා පිත්තේ වැදීමට මොහොතකට පෙර පන්දුවේ වේගය හොයන්න කියලා මූල දෙකේ අග 1.4යි 1යි කියලා දීලා තියෙනවා. අපිට පුළුවන් මේ වෙලාවේ සිරසට v = u ධන at දාන්න. අපි දාලා බලමු. රෝමාංක 3 සිරසට අපි දාමු v = u ධන at. අපි දන්නවා u කියන එක බිඳුවයි සිරසෙදී. ඒ කියන්නේ 10යි t කියන්නේ 0.5යි. ඒ කියන්නේ v = 5යි ms ඍණ 1. මේ අපි හොයාගත්තේ මෙන්න මෙතන වදින සිරස් ප්‍රවේගය.
ඔයාලා දන්නවා මෙතන වදින තිරස් ප්‍රවේගය 35ම තමයි. මොකද ඒක වෙනස් වෙන්නේ නැහැ. තිරස් සංරචකය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කිසිම වෙලාවක. එහෙනම් අපිට මෙතන x අක්ෂයේ 35යි කියලා අපි දන්නවා. y අක්ෂයේ ප්‍රවේගය අපි දැන් හොයාගත්ත 5යි කියලා. එහෙනම් වස්තුවේ ප්‍රවේගය අපිට මේකේ සම්ප්‍රයුක්තයෙන් ලැබෙනවා v. දන්නවා මෙතන v හොයන්න පුළුවන් 35 වර්ගය ධන 5 වර්ගය වර්ගමූල. අපිට මේ කෙලින්ම සුළු කරලා අගයක් ගන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි යාළුවා අපෙන් අහන්නේ. යාළුවා අපිට දත්තයක් විදිහට මූල දෙකේ අගය දීලා තියෙනවා. ඒ කියන්නේ අපි කොහොම හරි මෙතනට මූල දෙකේ අගය සම්බන්ධ කරගන්න ඕනේ. ඉතින් මෙතනදී අපිට පුළුවන් මේ 35 වර්ගය කියන එක 5 වර්ගය වරක් 7 වර්ගය කියලා ලියා ගන්න. ඔයාලා ඒක දන්නවා. 4 5 35යි. ඉතින් 35 වර්ගය අපිට ලියා ගන්න පුළුවන් 5 වර්ගය වරක් 7 වර්ගය කියලා. ධන 5 වර්ගය එහෙම්මම එනවා. ඒකේ සම්පූර්ණ එකේ මූලය. ඉතින් ඔයාලා දන්නවා මෙතන 5 වර්ගය පොදුවේ අපි 5 වර්ගය එළියට ගන්නවා. වරක් 7 වර්ගය ධන 1. ඒ කියන්නේ 50යි කියලා මෙතන එනවා. ඒකේ මූලය. ඉතින් අපිට මේක සුළු කරාම එනවා 25 වරක් මූල දෙකේ අගය. එතන ඔයාලා දන්නවා 50 අපිට ලියා ගන්න පුළුවන් 25 වරක් 2 කියලා. 25 එළියට ගන්නවා 5 වර්ගය කියලා. එතන මෙතන එනවා 25යි 25 වරක් මූල 2. ඒක සුළු කරලා ගන්න එකපාරට. එතකොට අපි මේ මූල දෙකේ අගය යාලා දීලා තියෙනවා. මූල දෙකේ අගය දීලා තියෙනවා 1.41 කියලා. මේක සුළු කරාම අපිට එනවා 35යි දශම 2.5යි ms ඍණ 1 කියලා. හරි. ඊළඟට රෝමාංක 4 යාලා කියනවා පිත්තට ලම්බකව පැමිණෙන පන්දුවට පිත්කරු සාර්ථකව පහර දුන් විට පන්දුව පිත්තට ළඟා වූ වේගයෙන්ම ඒ පැමිණි රේඛාව ඔස්සේම නැවත ආපසු හැරී ගමන් කරයි. පන්දුවේ ස්කන්ධය යාලා දෙලා තියෙනවා 0.16 කිලෝග්‍රෑම්. එයාලා අහන්නේ අපෙන් පිත්තෙන් පන්දුව මත යෙදෙන බලය. ඒත් ඔයාලා දන්නවා අපිට බලය සඳහා ප්‍රකාශනයක් ලියන්න පුළුවන් m වාරයක් v ඍණ u බෙදීම t. හරි. ඉතින් අපි මේ පන්දුවට තමයි f = m v ඍණ u බෙදීම t කියලා දාන්නේ. පන්දුව. හරි. එයාලා දීලා තියෙනවා 0.16යි කියලා ස්කන්ධය. v වලගේ එයාලා කියනවා පිත්තට පැමිණෙන ළඟා වූ වේගයෙන්ම තමයි පන්දුව යන්නේ කියලා. එහෙනම් අපි දන්නවා දැන් අපි කලින් ප්‍රවේගය හොයාගත්තා 35.2යි 5යි කියලා. ඔය v. එතකොට ඍණ u. දැන් u කියලා. uත් ඒ අගයම තමයි. uත් ඒ අගම. හැබැයි ඔයාලා මතක තියාගන්න දිශාව. අපි දැන් මේ පැත්තට තමයි දිශාව දාන්නේ. හැබැයි පන්දුව ළඟා වෙන්නේ මේ පැත්තට. එතකොට මේ පැත්තට ළඟා වෙන වේගය තමයි පන්දුව 35.25. එහෙනම් ආපස්සට මේක දිශාව මාරු කරාම ඍණ 35.25යි කියලා එනවා. හරි. දිශාව වැදගත්. බෙදීම t යාලා අපිට කියනවා තප්පර 0.2යි කියලා. හරි. එතකොට මේක වල සුළු කරලා ගන්න අපිට එනවා නිව්ටන් 56.4. හරි. ඊළඟට B කොටසේ අහනවා මේක ලස්සන බ්‍රහ්ම චලිතය ගන්නවා. හරිම ලේසි. ඒගොල්ලෝ කියනවා මෙන්න මෙහෙම උපකරණයක් යන්ත්‍රයක් තියනවලු. මෙන්න මේ තැටි දෙක මැද්දෙන් පන්දුව යොමු කරලා තියනවලු. පන්දුව දාලා තියනවලු. මේ තැටි දෙක මේ තැටිය කරගෙනවා මේ පැත්තට ඔමේගා 1 වලින් කෝණික ප්‍රවේගයෙන්. මේ තැටිය කරගෙනවා ඔමේගා 2 කෝණික ප්‍රවේගයෙන් කියලා දීලා තියෙනවා. මේක මේ පැත්තට කරගෙද්දි මේක මේ පැත්තට කරගෙද්දි ඔයාලා දන්නවා පන්දුව ඉස්සරහට යනවා. තියාලා කියන මේ පන්දුව ඉස්සරහට යද්දි පන්දුව කරකිනවලු කියන්නේ භ්‍රමණය වෙනවලු ස්විං වෙනවලු ඔමේගා කෝණික ප්‍රවේගයෙන් සහ පන්දුවේ රේඛීය ප්‍රවේගය v කියලා දීලා තියෙනවා. මෙන්න මෙතනදී
පන්දුවේ ස්පර්ශීය ප්‍රවේගය. මෙන්න මෙතනදී පන්දුවේ ස්පර්ශීය ප්‍රවේගය v1, මෙතනදී පන්දුවේ ස්පර්ශ ප්‍රවේගය v2 කියලා දීලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ තැටි ආරය 50 සෙන්ටිමීටර් කියලා දීලා තියෙනවා. එයාලා තව දත්ත වර්ගයක් අපිට දීලා තියෙනවා. මෙන්න මේ ඔමේගා 1 සමානයිලු 640යි rpm. ඒ වගේම ඔමේගා 2 සමානයිලු 560යි rpm. ඒ වගේම එයාලා අපිට කියනවා තව මෙන්න මේ පන්දුව යොමු කරන සංප්‍රයුක්ත රේඛීය ප්‍රවේගය ලැබෙනවලු v1 ධන v2 බෙදීම 2. ඒ වගේම එයාලා කියන මේ පන්දුවේ කෝණික ප්‍රවේගය මේ ඔමේගා ලැබෙනවලු v1 ඍණ v2 බෙදීම 2යි r වලින්. මේ r කියන්නේ පන්දුවේ අරය. එයාලා පන්දුවේ අරය දීලා තියෙනවා 0.04 මීටර්. හරි. එයාලා රෝමාංක එකෙන් අහන්නේ මෙන්න මේ යාලා දින ඔමේගා 1 සහ දීලා තියෙන ඔමේගා 1 සහ ඔමේගා 2 අගයන් රැඩ්ඩස් මයිනස් වලින් ලියන්න. ඉතින් ඔයාලා දන්න ඕනම rpm වලින් දීලා තියෙන අගයක් තප්පරයට රේඩියන් වලින් කියන්නේ රැඩ්ඩස් මයිනස් වලින් ලියන්න 60න් 2.5 වලින් ගුණ කරන්න ඕනේ. එහෙනම් අපිට ඔමේගා 1 rpm අගය රැඩ්ඩස් මයිනස් කරන්න නම් එයාලා දීලා තියෙන rpm අගය වැඩි කරන්න ඕනේ 60න් 2.5 වලින්. තේරුණාද? එයාලා දීලා තියෙනවා අපිට 5 සමානයි 3යි ලෙස ගන්නලු. ඉතින් 5 වලට 3 දාලා මේක සුළු කරාම ඔයාලට එනවා 64යි rad s minus කියලා. ඊළඟට අපිට ඔමේගා 1 උත් ඔය විදිහටම හොයන්න පුළුවන්. 560 ගුණ කිරීම 60න් 2.5 ඔමේගා 2 වෙනවා අපිට 56යි rad s minus කියලා. හරි. එයාලා රෝමාංක දෙකෙන් අපෙන් අහන්නේ මෙන්න මේ බෝලේ පන්දුව යෙදෙන තිරස් සංප්‍රයුක්ත ප්‍රවේගයේ අගය. එයාලා අපිට දීලා තියෙනවා ඒ අගය හොයන්න පුළුවන් v1 ධන v2 බෙදීම 2. එහෙනම් අපි v1 උයි v2 උයි හොයාගත්තා නම් හරි. v1 කියන්නේ පළවෙනි තැටේ ස්පර්ශීය ප්‍රවේගය, v2 කියන්නේ දෙවෙනි තැටේ ස්පර්ශීය ප්‍රවේගය. ඔයාලා දන්න ස්පර්ශීය ප්‍රවේගය සඳහා අපිට ප්‍රකාශනයක් ලියන්න පුළුවන් v සමානයි. ඒ කියන්නේ v1 නම් v1 සමානයි r ඔමේගා කියලා. හරිද? r ඔමේගා 1. v2 සමානයි r ඔමේගා 2. r වල අගය සෙන්ටිමීටර් 50 කියන්නේ 0.5 මීටර්. එහෙනම් අපි මෙතනින් v1 හොයාගමු. v1 සමානයි අපිට එනවා 0.5 නේ. අර ඔමේගා 1 අපි හොයාගත්තා 64යි කියලා රැඩ්ඩස් මයිනස් වලින්. එහෙනම් අපිට එනවා v1 වල අගය 32යි ms ඍණ 1යි කියලා. එහෙනම් අපිට v2 සුළු කරගන්න පුළුවන්. r වලට 0.5 ඔමේගා 2 56යි. ඒක හොයාගත්තා. එතකොට අපිට එනවා v2 වල අගය 28යි ms ඍණ 1යි කියලා. හරි. එහෙනම් අපිට දැන් රෝමාංක දෙකේ අහලා තියෙන දේට උත්තරය දෙන්න පුළුවන්. v සමානයි v1 ධන v2 බෙදීම 2යි. එහෙනම් v කියන්නේ 30යි ms ඍණ 1යි. මේ අගයන් දෙක එකතු කරා දෙකෙන් බෙද්දා 30යි. හරි. ඊළඟට යාලා කියනවා මෙන්න මේ පන්දුව යොමු කරන ඔමේගා හොයන්නලු. ඔමේගා හොයලා ඒක rpm වලින් ඉදිරිපත් කරන්නලු. ඉතින් අපි ඔමේගාත් හොයන්න දන්නවා. දැන් මෙතන යාලා සමීකරණ දීලා තියෙනවා. ඔමේගා සමානයි v1 ඍණ v2 බෙදීම 2යි r. r කියන්නේ පන්දුවේ අරය 0.04 මීටර. එහෙනම් අපි මෙතනින් ඔමේගා හොයාගමු. මේ රෝමාංක 3. ඔමේගා සමානයි v1 ඍණ v2 බෙදීම 2යි r. v1 කියන්නේ 32යි. v2 කියන්නේ 28යි. ඒ දෙක අඩු කරාම අපිට එනවා 4යි බෙදීම 2යි r. r කියන්නේ 0.04යි. දෙවරක් 0.04 කියන්නේ 0.08යි. මෙතනින් අපිට එනවා ඔමේගා සමානයි 50යි rad s minus rpm එකක් rad s minus කරන්න 62.5 වලින් ගුණ කරනවා නම්
රැඩ්ඩස් මයිනස් වලින් දීලා තියෙන එක RPM කරන්න 2.5 විඩ 60 ගුණ කරන්න ඕන. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් ඔමේගා සමානයි 50 වරක් 60 බෙදීම 2.5 RPM. 5 වලගේ 3යි කියලා දීලා තියෙනවා. එතකොට මෙතනින් ඔයාලට එනවා 500යි RPM. අන්න රෝංග තුනේ. හරි. ඊළඟට යාලා කියනවා ක්‍රමාංක 4 පන්දුවේ ස්කන්ධය m නම් පන්දුවේ මුළු චාලක ශක්තිය සඳහා ප්‍රකාශනයක් m r v සහ ඔමේගා ඇසුරෙන් ලියන්නලු පන්දුවේ අවස්ථිති ගූර්ණය 5/2 mr වර්ගය කියලා දීලා තියෙනවා. මෙතනදී පන්දුවේ චාලක ශක්තිය යොමු කෙරෙද්දී චාලක ශක්තිය රේඛීය චාලක ශක්තියයි භ්‍රමණ චාලක ශක්තියයි දෙකම මෙතන එකතු වෙනවා. මොකද පන්දුව මෙතන ස්විං වෙවි තමයි යන්නේ. එතකොට අපි දන්නවා පන්දුවේ චාලක ශක්තිය සමානයි රේඛීය චාලක ශක්තිය කියන්නේ භාගයයි mr වර්ගය ධන භ්‍රමණ චාලක ශක්තිය භාගයයි i ඔමේගා වර්ගය. මේක සුළු කරන්න තියෙන්නේ භාගයයි mr වර්ගය අපිට තව සුළු කරන්න බෑ. මෙතන භාගයයි i වලට අපිට යාලා දීලා තියෙනවා 5/2 mr වර්ගය කියලා. වරක් 5/2 mr වර්ගය. ඔමේගා වෙනස් කරන්න අවශ්‍ය නැහැ මොකද එයාලා අහන ප්‍රකාශනට ඔමේගාත් ඉන්න ඕනේ. අපි ඔමේගා කොහොමද තියනවා ඔමේගා වර්ග මේක සුළු වෙලා එනවා භාගයක් mr වර්ග ධන 5/1 mr වර්ග ඔමේගා වර්ග කියන මේ චාලක ශක්තිය සඳහා ප්‍රකාශන. ඊළඟට යාලා අපෙන් අහනවා මේ පන්දුවේ යම් කිසි ලක්ෂයකට තියෙන්න පුළුවන් උපරිම ප්‍රවේගය. ඔයාලා මේක මතක තියාගන්න. යම් කිසි දෙයක් භ්‍රමණය වෙමින් තියෙනවා නම් සහ කොහාට හරි දැන් මේ පන්දුවේ විදියට නම් මේක යන්නේ ඉස්සරහට v වලින් මේ විදියට රේඛීය ප්‍රවේගයකුයි කෝණික ප්‍රවේගයකුයි තියෙනවා නම් ඒ වස්තුවට තියෙන්න පුළුවන් උපරිම ප්‍රවේගය ලැබෙන්නේ මෙන්න මේ ලක්ෂයේ ප්‍රවේගයයි. දැන් හිතන්නකෝ මෙහෙම භ්‍රමණය වෙනවා නම් මේක යන්නේ මේ පැත්තට කියලා v වලින් මේකේ උපරිම ප්‍රවේගය ලැබෙන්නේ මෙන්න මේ ලක්ෂය. ඒ රටාව විතර අඳුරගන්න. v වලට උඩින් තියෙන මැද ලක්ෂය. v වලට උඩින් තියෙන මැද ලක්ෂය. දැන් පන්දුවට අදාළ වෙන්නේ මෙන්න මේ කෑල්ල. මෙතන ප්‍රවේගය තමයි අපෙන් අහන්නේ උපරිම ප්‍රවේගය කියලා අදහස් වෙන්නේ ඒක. හරි. අපි දන්නවා v වල අගය. v වල අගය අපිට ආවා 30යි කියලා. එන්න ශ්‍රීන එක. හරි. ඊට පස්සේ අපි මෙතන ස්පර්ශීය ප්‍රවේගය හොයාගන්න ඕනේ. මොකද මෙන්න මේ ලක්ෂයේ උපරිම ප්‍රවේගය ලැබෙන්නේ මේ ලක්ෂයේ රේඛීය ප්‍රවේගයයි මුළු වස්තුවේම රේඛීය ප්‍රවේගය එකතු වෙනවා. කියන්නේ මෙතන තියෙන ස්පර්ශීය ප්‍රවේගය මෙතන ස්පර්ශීය ප්‍රවේගයක් තියෙනවානේ අපි කියමු v බා කියලා. මෙන්න මේ v බා වලයි මෙන්න මේ v වලයි එකතුවෙන් තමයි උපරිම ප්‍රවේගය ලැබෙන්නේ. ඉතින් මෙතන මෙන්න මේ v වලයි මෙතනින් තියෙන ස්පර්ශීය ප්‍රවේගයේ එකතුවෙන් තමයි මේකට තියෙන්න පුළුවන් උපරිම ප්‍රවේගය ලැබෙන්නේ. ඉතින් අපිට උපරිම ප්‍රවේගයට ප්‍රකාශනයක් ලියන්න පුළුවන් v ධන v බා v ධන v බා වලට අපිට ලියන්න පුළුවන් ස්පර්ශ ප්‍රවේගයට r ඔමේගා කියලා. r ඔමේගා ඒක ඔයාලා දන්නවා. හරි. v එයාලා අපිට දීලා තියෙන කියන අපි හෙව්වා 30යි කියලා. පන්දු යොමු කරන ප්‍රවේගය 30යි කියලා අපි කලින් හෙව්වා. 30 ධන මේ පන්දුවේ අරය 0.04යි ඔමේගාත් අපි කලින් හෙව්වා 50යි කියලා. මේක සුළු කරාම අපිට උත්තරය එනවා 32යි
ms ඍණ 1 කියලා. ඕක තමයි පන්දුවේ ලක්ෂ්‍යයකට තියෙන්න පුළුවන් උපරිම ප්‍රවේගය. ඊළඟට යාළුවා අපෙන් අහනවා අන්තිම ප්‍රශ්නේ දඟ නොකැවෙන පන්දුවක් යැවීමට ඔමේගා 1 සමානයි ඔමේගා 2 සමානයි ඔමේගා 0 වෙන්න ඕනෙලු. ඊළඟට යාළුවා අපෙන් අහනවා සංප්‍රයුක්ත ප්‍රවේගය බෝලේ යෙදෙන තිර සංප්‍රයුක්ත ප්‍රවේගය 35ක් වෙන්න නම් තප්පරයට මීටර් 35ක් වෙන්න නම් මෙන්න මේ ඔමේගා 0 තලාගය කොච්චරක් වෙන්න ඕනේද කියලා අහනවා rpm වලින්. ඒ කියන්නේ මෙන්න මේ පන්දුව තිරස්ස v ප්‍රවේගයෙන් යන්න නම් ඒ කියන්නේ 35ක වේගයෙන් යන්න නම් මෙන්න මේ ඔමේගා 0 තලාගේ කොච්චරක් වෙන්න ඕනේද කියලා අහනවා. දැන් මේ අවස්ථාවේදී මෙන්න මේ තැටි දෙකම එකම කෝණික ප්‍රවේගයෙන් තමයි භ්‍රමණය වෙන්නේ. මේක භ්‍රමණය වෙන්නේ ඔමේගා 0 වලින් මේක මේ පැත්තට භ්‍රමණය වෙන්නේ ඔමේගා 0 වලින්. ඉතින් අපි දන්නවා මෙන්න මේ v වලගේ යාලා අපිට කලින් කියපු විදිහට v1 ධන v2 බෙදීම 2යි වලින් ලැබෙනවා. එයාලා අපිට දීලා තියෙන මෙන්න මේ v වලගේ වෙන්න ඕනෙලු 35. ඒ වගේම අපි දන්නවා මෙන්න මේ v1 වලට අපිට දැන් අගයක් දාන්න පුළුවන් ප්‍රකාශනයක්. v1 කියන්නේ මෙන්න මෙතන මේක v1 මේක v2 v1 ස්පර්ශ ප්‍රවේගය ලැබෙන්නේ r ඔමේගා වලින්. ඉතින් මෙතන මේ කෝණික ප්‍රවේගය ඔමේගා 0 r ඔමේගා 0 මෙතනත් එහෙමමයි r ඔමේගා 0 බෙදීම 2යි 35 සමානයි r වලට 0.5යි මීටර ආදේශ කරන්න ඕනේ. මොකද මේකේ r වෙනස් වෙන්නේ නැහැ. 0.5ම තමයි. එතකොට මේක සුළු කරාම අපිට එනවා 35 සමානයි ඔමේගා 0 බෙදීම 2යි. එතකොට ඔමේගා 0 වල ගේනවා අපිට 70යි රැඩ් s මයිනස් වලින්. හැබැයි යාළුවා අපෙන් අහන්නේ rpm වලගේ. ඉතින් අපි දන්නවා රැඩ් s මයිනස් වලින් දීලා තියෙන එක rpm කරන්න නම් මොකද කරන්න ඕනේ? 2.5 වලින් 60 බෙදීම 2.5 වලින් ගුණ කරන්න ඕනේ. කියන්නේ ඔමේගා සමානයි 70 වරක් 60 බෙදීම 2.5. 5 වලගේ කලින්ම දීලා තිබ්බා 3යි කියලා මේක සුළු කරලා ගන්න අපිට එනවා 700යි rpm. හරි. ඉතින් 2023 අහලා තිබ්බ ප්‍රශ්නේ ඔච්චරයි. හරිම ලේසි. පොඩ්ඩක් සංකීර්ණ නැති ගානක්. ඉතින් මේ විදිහට තමයි ඒක හදන්නේ. මම හිතනවා ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා.